ආයුබෝවන් තෙරුවන් සරණයි. මම අද කතා කරන්නේ මේ හතරපේරුවේ ඉන්න ලුණුගම ඉහළ ලුණුගම වාන්ලුවා උතුර දකුණ පුටුපාගල ගල්පොතුගොඩ මීගාවත්ත අකුආරච්චි බෙදද මේ හීම්පැන්දල කොස්පලවත්ත හතරපේරුවේ ඉන්න ජනතාවට තමයි මම අද කතා කරන්නේ. අම්මේ තාත්තේ අයියලා අක්කලා අංගිලා මල්ලිලා මම මේ කියන එක පොඩ්ඩක් ශ්‍රවණය කරන්න. දැන් මේ ලෝකේ යන දිහා බැලුවාම මිනිහා ටික බෝම්බ හදාගෙන අටවල් 10ක් 15ක් මේ අරාඳින්නේ මොහොකටද? ලෝකෙ මිනිස්සු ලංකාවේ නෙමෙයි. ලංකාවේ ආයුධ තියා මේ ඇල්පෙනතක් ආදන්නේ. එතකොට ඉදිරි අවුරුදු 5 ඇතුළත මම ලෝකේ දේශපාලනය අවුරුදු 10000ක් විතර ආපස්සට අධ්‍යයනය කරපු මිනිස්සේ. ලෝක යුද්ධ ආපස්සට අවුරුදු 10000ක් විතර ආපස්සට ස්ටඩි කරපු මිනිස්සේ. ඒකින්ද ඉදිරි අවුරුදු 5 ඇතුළත යුද ගැටුම් වලින් ගොඩක් රටවල් විනාශ වෙනවා. ඔන්න ඔය විනාශයත් එක්ක දැන් වර්තමාන රජය අද වෙනකොට ඩොලර් මිලියන 1800 ගාණක් විදේශ ණය අරගෙන තියෙනවා. මොකටද මේ ණය ගන්නෙ? මේ ණය ගන්නෙ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න. ත්‍රිවිධ හමුදාවට පොලිසියට වැටුප් ගෙවන්න. මේ පාලන තන්ත්‍රය පාලන අධිකාරිය නඩත්තු කරන්න සහ මේ ජනතාවට අවශ්‍ය කරන සේවාවන් සම්පාදනය කරන්න තමයි මේ විදේශීය ණය ගන්නෙ. දැන් 30 වසරක කුරුළු යුද්ධය ඉවරයි. ලංකාවේ ගොඩක් මාර්ග පද්ධති වලින් 90%ක්ම සංවර්ධනය කරලා ඉවරයි. තව ටිකක් තියෙනවා. ඒකින්ද ඉදිරි අවුරුදු 5ේදී ඔය ලෝකේ ඇති වෙන යුද්ධයත් එක්ක ලංකාවට ණය ලැබෙන එක නතර වෙනවා. හොඳද? ලංකාවට ආයි ණය ඉල්ලන්න රටක් නැහැ. ලංකාවෙන් දෙන්න වෙනවා ලෝක මිනිස්සුන්ට කන්න. වතුර සමහර පළාත් වලට, සමහර මහද්වීප වලට. ඔන්නෝම තත්ත්වයක් උද්ගත වෙනවා. එහෙනම් මේ හතරපේරුවේ ජනතාව පෙරහැරවල් කරගෙන පොසොන් කලාප කරගෙන මේ පෙරුම් පුරන්නේ යම්කිසි පැහැදිලි නිශ්චිත කාරණාවකට. හරිද? ඒකින්ද මම මේ වැඩසටහන් කරන්නේ views ගන්නවත් මේ මුදල් හම්බ කිරීමේ views අරගෙන ප්‍රසිද්ධිය අරගෙන මුදල් හම්බ කරගෙන මේ ධනවත් වීමේ කියන විකාර එහෙම චේතනාවකින් අර එමෙහෙ නෙමෙයි. මට ඒවත් කරන්න ඕන නම් පුළුවන්. මගේ වැඩසටහන සාමාන්‍යයෙන් 50ක් විතර බැලුවාම ඇති. 50ක විතර කණ්ඩායමක් බැලුවාම ඇති. ඊට එහා බැලුවේ නැහැ කියලා මට එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒකින්ද 2030 වෙනකොට කවුරුවක් පාර්ලිමේන්තුව යන්න දඟලන්නේ නැහැ. මොකද ජනාධිපතිගේ ඉඳලා කැත්ති උදැල්ලේ වැඩ කරන්න සිද්ධ වෙනවා. රට සහලින් ස්වන් පෝෂිත කළා කුෂිකර්මාන්තයෙන් ස්වන් පෝෂිත කළා වෙන රටවල් වලටත් අපේ රටෙන් ජලය සහ කුෂිකාර්මික ආහාර පාන සපයන්න සිද්ධ වෙනවා.
ලෝක ඉතිහාසය හරිහමන් විදියට ස්ටඩි නොකරපු කෙනෙකුට මම මේ කියන එක විකාරයක් වගේ පෙනෙයි ඇහි. නමුත් ඔබ ලංකාවේ අධ්‍යාපනයට සීමා නොවි අවුරුදු 10000ක් විතර ආපස්සට හැරිලා බලන්න පුළුවන් ඔබට විශ්වීය දැනුමක් තියෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් ඔය මං කියන කාරණාවත් එක්ක ඔබ එකඟ වෙනවා. ඒකින්ද මේ හතර පේරුවේ ඉපදිලා ඉන්නේ මා ආදරයට කියන්නේ ශාමබාලා රාජධානිය කියලා. පෙන්ෂන් ගිය රජවරු සසරේදී පෘථුවිය මත රජකම් කරලා රජ සැප විඳලා රජකම් කරලා යුද්ධ දිනපු මේ යටත් නොවන මේ කඳු දෙක මැද සහ දෙපස රණුගන් කන්ද දොඩංගස් පිටි කන්ද කඳු දෙක මැද සහ දෙපස ජීවත් වෙන මහා ආත්ම ශක්තියක් තියෙන නොසැලෙන ඉන්ද්‍රකීල වගේ ජීවත් වෙන පැහැදිලි වස්තු සම්භාර ලෝකෙට සාපේක්ෂව ලංකාවට සාපේක්ෂව අඩුම වශයෙන් අක්කර කාලක් භාගයක් තියෙනවා කේල්ගස් 10ක් 15ක් හිටවගෙන බුලත් දලු 4500ක් හිටව ගත්තාම ජීවත් වෙන්න ඕන කරන පසුබිම මේ හතර පේරුව තුල ජනතාවට තියෙනවා. අවුවෙන් වැස්සෙන් ශාස්ත්‍රීයයි. ඉරේලිය හොඳට ලැබෙනවා. ඒකෙන්ද ඉදිරි අවුරුදු 5 ඇතුළත ඒ පෘථුවියටම නායකත්වය දෙන දේශපාලන සිස්ටම් එකක් කරන්නට ඉෂ්ට සිද්ධ කරන්නට එහෙම ඓතිහාසික මහ මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්නට තමයි යාත්‍ර පේරුවේ ජනතාව ඉපදිලා ඉන්නේ. එහෙනම් ඔබේ උරමත අනාගත ලංකාව සහ මේ පෘථුවියම ශාස්ත්‍රීය කරන්න ඕන කරන දැනුම් සම්භාරය, අත්දැකීම් සම්භාරය සහ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය තියෙනවා. අන්න ඒකට සූදානම් වෙන්න. ජය වේවා.